Hi, මම ශවේන්ද්‍ර විජයවර්ධන Masters Academy of English ආයතනයෙන් අද මම ඔබ හමුවට එන්නේ අපේ අලුතෙන්ම හඳුන්වා දෙන්න මාස 3ක් දවස් සතියේ දින 5ේම ඔබට ඉංග්‍රීසි භාෂාව උගන්වන්නට විශේෂයෙන්ම අපි සකසන ලද පාඨමාලාවක් ගැන ඔබව දැනුවත් කිරීමට. ඉතින් අපේ සමාජ ජාලා මාධ්‍යයේ අපේ ශිෂ්‍යයන් ඒ වගේම තොරතුරු ලබා ගන්න අය අපෙන් අහපු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් මම තීරණය කරා ඔබ හමුවට ඒවා ගෙනල්ලා මේ ටික විස්තර කරන එක හොඳයි කියලා. පළමුවෙන්ම අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ spoken English දවස් 5ක් ඇයි? Why 5 days කියලා අහලා තියෙනවා. මෙහෙමයි. Spoken English 5 days කියන එකට වඩා අපි තේරුම් ගන්න ඕනේ ඔබ යම්කිසි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පාඨමාලාවකට සම්බන්ධ වෙනකොට ඔබට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවාද කියන එක. ඒ වගේම අපේ ටාගට් ඔඩියන්ස් එක. ඉතා ලොකු බහුතරයක් ඉන්නවා ශ්‍රී ලංකාවේ මේ පොඩි දේ ඉඳන් හරියටම නිස්කලංකව නිදහසේ ඉගෙන ගන්න කැමති පිරිසක්. ඒ පිරිස බොහෝමයක් කියලා අපිට අපේ මේ වෘත්තීය ජීවිතයේ දැනලා තියෙනවා. එතකොට මේ පාඨමාලාව ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ, ඒ වගේම vocabulary, වාග්මාලාව, ඒ වගේම elocution, දැන් කතා කරන ශෛලියක් තියෙනවානේ. ඒතර වචන උච්චාරණය මේ හැම දෙම හරියටම ඔබට ඔලුවට දාන්න නම් ලොකු exposure එකක්. exposure එකක් කියන්නේ භාෂාවට නිරාවරණ වීමක්, මඟ පෙන්වීමක් අත්‍යවශ්‍යයි. ඉතින් භාෂාවේ ප්‍රවීණයෙක් හැටියට, කතිකාචාර්යවරයෙක් හැටියට අපේ අත්දැකීම් ඔබ හමුවේ බෙදා ගන්නට අවශ්‍යයි. ඒ වගේම මෙය Masters Academy of English ආයතනයේ ප්‍රවර්ධනය සඳහා ඔබට ලබා දෙන පාඨමාලාවක් කියලා මම කියන්නට කැමතියි. එතකොට දවස් 5ක් spoken English ඇයි උගන්වන්නේ කියලා අහුවොත් හේතුව තමයි ඔබට උගන්වන්න තියෙන හැමදේම උගන්වන්නත් ඔබට අවශ්‍ය මූලික පදනම සහ ඒ අවශ්‍ය අඩිතාලම දාන්න තමයි අපි මේ පාඨමාලාව ඊටාම කැපවීමෙන් සකස් කරලා තියෙන්නේ.